අදත් මං VPN වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මං එදා ඔයාලට කියලා දුන්නා netmod එකේ පැකේජ් එකකට VPN එකක් හදාගන්න විදිය. ඒ වීඩියෝ එක බලපු නැති කට්ටිය මම යටින් ඒකේ link එක දාලා දෙන්නම්. ඒකත් බලන්න. හරි ඉතින් අද ගෙන ආවේ විශේෂයෙන්ම වැදගත් වෙන dialog අයට. හේතුව කියන්න යන්නම්. dialog sim use කරන ඔයාලට මේ ගෙන ආපු VPN එකෙන් කිසිම පැකේජ් එකක් කිසිම දෙයක් නැතුව sim එක විතරක් තියෙද්දි data ගන්න පුළුවන්. ඒ කියන්නේ zero. VPN use කරන කට්ටිය දන්නවා zero කියන්නේ මොකක්ද කියලා. ඉතින් zero VPN එකක් තමයි මාද ගෙනල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඇති one sheet plus කියලා තිබ්බ මීට අවුරුදු 2-3කට කලින් VPN එකක්. ඒක දිගටම dialog zero දීපු. ඉතින් ඒ VPN එකේම එකක් තමයි මේකත් අප්ඩේට් එකක්. හරිදි මෙන්න මේක තමයි VPN එක 7net VPN zoom කරලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ VPN එක ඔයාලා download කරගන්න. මම ඉතින් මේ VPN එක ඇතුළට ගිහලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි load වෙන්නේ. 7net VPN කියලා මේ වගේ load වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ VPN එක කියලා. යද්දි මෙන්න මේ වගේ join on Telegram. මෙයාලගේ Telegram group එකට join වෙන්න කියලා දෙනවා. ඉතින් මම ඒක letter එක ලියලා යනවා. ඊට පස්සේ ඔයාලගේ මෙතන අප්ඩේට් නැතුව ඇති මේ වගේ ගියාට පස්සේ ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මෙතන උඩ මෙන්න මේ බෝල හතරට ක්ලික් කරන්න. ක්ලික් කරලා හෝම් පල්ලෙහාට එද්දී මෙතන තියෙනවා ඔන්ලයින් අප්ඩේට් කියලා එකක්. 6 වෙනි තැනට වගේ ඔන්ලයින් අප්ඩේට් කියලා තියෙන්නේ. අන්න ඒකට චුට්ටක් ඒකට ටච් කරන්න. ඒකට ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ චෙකින් අප්ඩේට් කියලා එකක් එනවා. ඉතින් මේක කරන්න පොඩ්ඩක් ඔයාගේ ෆෝන් එකේ data තියෙන්න ඕනි. ඉතින් data තිබ්බේ නැති වුණොත් ඒක අප්ඩේට් වෙන්නේ නැහැ. හරි ඒක අප්ඩේට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම නම් දැන් dialog 0 කියලා දාලා දිනවා. වගේම නෙවෙයි ඉන්නේ. ඉතින් ඕකට ටච් කරන්න. ඕකට ටච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් dialog 0 new OVPN කියලා එකක් තියෙනවා. ඊට ශ්‍රී ලංකා dialog 0 UDP එක තියෙනවා. ශ්‍රී ලංකා dialog 0 UDP 2 එකක් තියෙනවා. ඉතින් එන dialog වලටම 0 තුනක් තියෙනවා. එකක් original 0 එක අනිත් එක UDP ඒවා. ඉතින් UDP වලට වඩා original 0 එක හොඳයි. මං තා චුට්ටක් පල්ලෙහාට යන්නම්. මං හිතන්නේ මේක Mobitel 0 නැද්ද කොහෙද? Mobitel 0 නෑ. ඔයාලට බලා ගන්න පුළුවන්. ලංකාවේ ඔක්කොම ලංකාවේ WhatsApp social media ටික විතරයි තියෙන්නේ. ඉතින් මේක ලංකාවෙන් හදපු VPN එකක්. බය නැතුව use කරන්න පුළුවන්. dialog 0 එක විතරක් තියෙනවා. ඉතින් අපි all network ගිහලා බලමු. all network වලට තියෙනවා ගොඩක් packages. හරි. ඉතින් අපිට ඕක ඕනේ නැහැ. ලංකාවට ගෙනවනේ. recommend වලට ගිහිල්ලා dialog කට්ටිය ඉතින් මේක select කරන්න. ඔක select කරලා පස්සේ ඔටෝ මේ වගේ වැටෙනවා. සාමාන්‍යයෙන් මේක ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ VPN තියෙන්නේ නැහැ. හේතුව 0 ෆයිල් ඔයාලා දන්නවා දවසින් දවස අප්ඩේට් වෙනවා. ඒ වගේම තමයි 0 ෆයිල් ඒ කට්ටියන්ගේ ඒ කියන්නේ dialog 0 ෆයිල් dialog එක දැනගත්තොත් මේ වගේ 0 ෆයිල් තියෙනවා කියලා ඒ කට්ටිය මොකද කරන්නේ ඒවා host එක block කරනවා. ඒ හින්දා මේ වගේ ෆයිල් හම්බ වුණොත් මේ වගේ VPN හම්බුනොත් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ඔයාලා ගන්න. ඉතින් ඔයාලට මේක ඇඩ් බලලා තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් මම මේක මේ වගේ කනෙක්ට් කරගන්නවා. බලමු මේක ස්පීඩ් එක කොයි වගේද කියලා. හරි. ඔයාලට බලන්න බලන්න connected successful කියලා යටින් වැටෙනවා. ඉතින් මෙතන මේ ස්පීඩ් එක load වෙනවා. හරි. ඉතින් මගේ පැය දෙකක් මෙතන පෙන්නනවා. ඒ කියන්නේ මගේ VPN එක පැය දෙකක් use කරන්න පුළුවන් මට එක දිගට. පැය දෙකකින් පස්සේ මගේ VPN එක connect වෙන්නේ නැහැ. ඒකට හේතුව ඉතින් අපිට මේක එක ඇඩ් එකකින් පැය දෙක load වෙනවා. ඉතින් මම ඔයාලට ඒක උඩ ටච් කරලා පෙන්නනම් කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන් thank for you using 7net VPN කියලා ඒකට යන ඇප්ලිකේෂන් එකකුත් බලාගෙන මෙතන watch chat කියලා තියෙනවා. ඉතින් මේ ඇඩ් එකේ බුවම මට තව පැය 4ක් එක දිගට VPN එක කනෙක්ට් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මම ඒක බලන්න යන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඔයාලට බලා ගන්න පුළුවන් MB 2.73ක received එකකුත් එක ලොකු ස්පීඩ් එකකින් මේ VPN අපිට කනෙක්ට් වෙනවා. ඉතින් ගේම් ගහන්න වගේ දේවල් නම් කරන්න බැරි වෙයි මේ VPN එකෙන්. ඒ කියන්නේ සාමාන්‍ය අපේ social media ටික use කරගෙන යන්න පුළුවන්. මම මේ VPN එක දැන් use කරා. ඒ කියන්නේ ගොඩක් වෙලා use කරපු හින්දා තමයි ඔයාලට වීඩියෝ එකක් ගේන්න කියලා හිතුනේ. ඉතින් channel එක subscribe කරලා ඊළඟටත් තව මේ වගේ ගොඩක් VPN තියෙනවා 0 host ගහපු VPN. ඉතින් ඒව ගැනත් අප්ඩේට් වෙලා ඉන්න කියලා බලාපොරොත්තු වෙමින් ඒක නතර කරනවා. ඉතින් channel එක subscribe කරන්න. එදා netmod එකේ දාපු වීඩියෝ එකක් චුට්ට views ගිහින් තිබ්බා. ඒකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා තව නැද්ද කියලා 0 නැද්ද කියලා.
ඇති ඔන්න 0 එකක් ගෙනාවා. ඔයාලගේ වගකීම තමයි ඉතින් වීඩියෝ එක දිගටම ගෙනියන එක. ස්තුතියි.